සංජනා මේ උඹ දන්නවද මේ ලෝකේ වේගෙන් යන්න පුළුවන් වාහනේ මොකද්ද කියලා? මම. කියපන්. මම. උඹ වේගෙන් යනවා මිනිහත් එක්ක. ඒක නෙමෙයි මම අහන්නේ. එහෙනම් ලෝකේ වේගෙන් යන්න පුළුවන් වාහනේ මොකද්ද? බයික් එක. බයික් එක. මෝඩ කතා කියනවා කියපන්. ඉතින් බයික් එක ඒකෙන් ගල ගියකි. හැබැයි ඉතින් අර එන එක ෂුවර් නෑ. අනේක ගියකි අපිට උඩරින් වෙයි. ගෑනුන්ගේ මොලේ තියෙන හැදිමිටිය. හරිද? ඒක නිසා ඒ ගැන කතා කරලා වැඩක් නැහැ. එහෙම නෑ. දැන් ඔයා බෝයි කෙනෙක් වුණා කියලා ඔයාට මොලයක් නෑනේ. ඔය අර නිකන් පොඩක් කොණ්ඩේ උස්සලා හිටියට උඹට මොලයක් තියෙනවා කියලා උඹ හිතනවා. යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙනවා නම් ගෑනු තමයි. යහුව ප්‍රශ්නෙට උත්තර දෙන වෙන 1000කට උත්තර දෙනවා. දැන් අහපු ප්‍රශ්නෙට එක්කවත් උත්තර දුන්නේ නැහැ. හරිද? දැන් ඔයා අහුවේ මොකද ප්‍රශ්නේ? ලෝකේ වේගෙන් යන්න පුළුවන් වාහනේ මොකද? ඉක්මනට උත්තර දෙන්න. ෆ්ලයිට් එක. යක්කෝ බයික් එක නෙමෙයි ෆුට් සයිකලේ තමයි ලෝකේ වේගෙන් යන්න පුළුවන් වාහනේ. ඇයි ඒ? ඇයි ඒ? උඹ දැකලා තියෙනවද ෆුට් සයිකලයට කවදාවත් අර මීටරයක් නැහැ නේ වේග මීටරයක්. ඔව් නේද. ඇයි කියලා දන්නවද? ඒක පදින්න පුළුවන් එකක් ඉන්නවා නම් ලෝකේ වේගවත් වාහනයටත් වඩා වේගෙන් යන්න පුළුවන්. ඉතින් අපිට දුවන්න පුළුවන්. ඉතින් ඒකේ මීටර යන්නේ නැහැ. ජීවිතේ ගෑනු මෝඩයි කියනනම් තව උදාහරණ ඕන නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් නෑ අනෝ. ඔයා දන්න මෝඩම ගෑනියෝ මෙන්ෂන් කරන්න. දුවන්න පුළුවන් කියනවා වේගෙන් දුව හැකි. මිනිස්සෙගේ කැපැසිටියක් දන්නේ නැති ගෝත ගෑණි. අදන පාගන්න නම් දුවන්න බෑ.